ගින්ඔය වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන් ආරම්භ වී වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය හරහා ගලා ගොස් වෙන්නප්පුවේදී කම්මල් මෝයෙන් මොහොතට එක්වන නිසංසල දියදහරකි. ජෛව විවිධත්වයෙන් අනුන වූ ගින්ඔය තෙත්බිම් පරිසර පද්ධතිය වඳවීමේ තර්ජනයට ලක්වීමේ අවදානමක් සහිත වූ රතු දත්ත ලේඛනයටද ඇතුළත් කර ඇති ගින්පොල් ශාකය සඳහා හොඳම වාසස්ථානයකි. දේශීය ශාක විශේෂයක් මෙන්ම තාල වර්ගයට අයත් එකම කඩුලාන ශාක විශේෂය වන මෙම ගින්පොල් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත යටතේ ආරක්ෂිත ශාක විශේෂයක් ලෙස රැකවරණය ලැබී ඇත. නිල් කුරුමිනි කුරුල්ලා වැනි සංචාරක කුරුල්ලන්ට මෙන්ම කරවැල් කොකා හා ගෝමර පිළිහුඩුවන් වැනි දේශීය කුරුළු විශේෂ සඳහා ආහාර හා වාසස්ථාන සපයන තෝතැන්නකි. උභයජීවීන්, උරගයින්, මත්ස්‍යයින්, මිරිදිය හා කිවුල් දිය වාසී අපුෂ්ඨවංශීන් වැනි ජීවීන්ට ආහාර වාසස්ථාන මෙන්ම අභිජනන මධ්‍යස්ථාන සපයන සුවිශේෂී වූ තෙත්බිම් පරිසර පද්ධතියකි. ජලචක්‍ර යාමනය, ගං වතුර පාලනය මෙන්ම විවිධ වූ පාරිසරික සේවාවන්ද කෘෂි දීවර හා සංචාරක කර්මාන්තයට පහසුකම් සපයන සමාජ ආර්ථික වශයෙන්ද වැදගත් තෙත්බිමකි. කෙසේ නමුත් ගින්ඔය විවිධ වූ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් තර්ජනයට ලක්වීමේ දැඩි අවදානමක් පවතී. වෙල්ලාත වැනි ආක්‍රමණශීලී ශාක ව්‍යාප්තිය, දීවරින් ඇතුළු සංචාරක පිරිස් ගින්පොල් ශාකවල අතු කැපීම, ගලවා දැමීම, ගංග රක්ෂිතයේ සිදු කරන අනවසර ක්‍රියාකාරකම්, ඉවතලන්න අපද්‍රව්‍ය අපජලය දියදහරට බැහැර කිරීම, ගංග රක්ෂිතයේ කැලිකසල බැහැරලීම සහ ඉවුරු කාදනය සුලභව දැකිය හැකි තර්ජනයන්ය. මේ නිසාවෙන්ම අප රටේ පවතින මෙවැනි වැදගත් තෙත්බිම් සඳහා නීතිමය රැකවරණයක් ලබා දෙමින් මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම කාලෝචිත වූ වගකීමකි.